දවසක් ඔබ සියලු දෙනාටම. අද දවසේදීත් ඔබ ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නා අතර 2026 වර්ෂයේ ජුනි මාස 11 වන දින දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ අපගේ ආත්මික පියා වන ගරු සැමුවෙල් චන්ද්‍ර දේවගතිතුමා විසින් ගෙන එන්නා වූ අස්වැන්නේ අභිමුඛයට අපි සෑම කෙනෙක්ම අහුම්කම් දෙමු. යාඥාවට උපකාර ලැබේ. කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද? මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන්ගෙන්මය. ගීතාවලිය 121 වන පරිච්ඡේදයේ පළවෙනි සහ දෙවැනි පදය. ජේසුනි, මම ඔබට ආදරේ. උදව් කරන්න යනු මට මතක ඇති පළමු වචන පහේ යාඥාවයි. වචන නැති වෙලා මගේ වෙනසක් සහ වර්ධනයක් නොමැතිකම ගැන දුක් වෙලා අවුරුදු ගණනාවක් තිස්සේ මම අරගල කළ දේවල් ගැනම අරගල කරමින් සිටියදී මම එය යාඥා කළා. මගේ ඇස් මුසවන කිසිදු පළාතක් තුල මට අවශ්‍ය කරන උපකාරය තිබුණේ නැත. මම දිගින් දිගටම මගේ ඇස් ඔසවන්නට මම පෙළඹුණි. නමුත් මම අවශ්‍ය කරන ස්ථානයට ඇස් ඔසවන්නට හෝ ප්‍රමාද වූ නිසා මගේ කාලය නිකරුණේ ගමන් කළහ. මා දැනගත් එකම දේ මට උපකාරය පැමිණෙන්නේ අහසත් පොළවත් මැව්වා වූ සමිඳානන් වහන්සේගෙන් පමණක් බවය. මම උපකාර ලබන පිණිස නිරන්තරයෙන් මම සමිඳානන් වහන්සේ තුල දිගින් දිගටම ගමන් කිරීමට මගේ හදවතින් මම තීරණය ගත්ෙමි. මම කුඩා කාලයේ සිටම මගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් වී ඇත. නමුත් බොහෝ දේ වෙනස් වී නැත. අපි පොදු මිනිස් ජාතියක්. ඒ නිසා ඔබට මගේ තත්ත්වය දැනෙන බව මම දනිමි. අපි බලාපොරොත්තු වන අපේ උපරිමය උත්සාහ කරන සහ අපේ නරකම දේ ගැන දුක් වන ජනතාවක් අපට විශිෂ්ට දින සති සහ මාස සහ අවුරුදු පවා තිබේ. ඉන්පසු බිඳ වැටීම පැමිණේ. අප අත්විඳි සියලු යහපත් දේ දැවැන්ත අහඹු සිදුවීමක් පමණක් බව අපට හැඟේ. ඒ සැබෑ අවස්ථාවන්හිදී අපට දෙවියන් වහන්සේට දිය හැක්කේ සරල වචන 5ක් පමණක් විය හැකිය. ජේසුනි, මම ඔබට ආදරේ. උදව් කරන්න. ඒ වචන කුඩා විය හැකි නමුත් ඒවා හොඳම හදවත් අනුපූරක නව කතාවක් මෙන් බව මම විශ්වාස කරමි. උන්වහන්සේ ඒවාට සවන් දී ගැලවුම්කරුවෙකුගේ ප්‍රේමයේ පූර්ණත්වයෙන් හා මුදුමලොක් බවින් ප්‍රතිචාර දක්වයි. මෙම සරල යාඥාව ස්වර්ගයට කැඳවයි. ඒ දෙවියන් වහන්සේට පවසන්නේ අපගේ හදවත උන්වහන්සේ කෙරෙහි ප්‍රේමයෙන් පිරී තිබුණත් ලෝකය අපට ඇති කරන කලකිරීම බිඳ දමමින් සිටින බවයි. මෙම යාඥාව අතහැර දැමූ යාඥාවකි. එය අසරණ දරුවෙකුගෙන් සම්පූර්ණයෙන්ම පාලනය කරන පියෙකුට කරන මිහිරි යාඥාවකි. අපි අරගල කරන මේ මොහොතේ පවා අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ වෙත අපගේ ඇස් ඔසවා තැබිය හැකිය. අපට අඳුරේ උන්වහන්සේව දැකීමට අපගේ මුහුණ ඔසවා උපකාර ඉල්ලා උන්වහන්සේට හඬ නැගීමට අපගේ හඬ ඔසවන්න පුළුවන්. උන්වහන්සේ අපගේ අරගලයට මෘදුයි. උන්වහන්සේ අවශ්‍යතාවයට ප්‍රතිචාර දැක්වීමට සූදානම්. ඇදහිල්ලේ ප්‍රකාශනය මා කීවට පසු ඔබත් කියවන්න. ස්වර්ගීය පියාණනි, ඔබ වහන්සේ දෙස බැලීමෙන් පමණක් අපේ සියලු අවශ්‍යතාවයන් ඉටු වෙන බව මා තේරුම් ගත්තෙමි. අනේ ජේසුනි, නිරන්තරයෙන්ම ඔබ වහන්සේ දෙස බලන්නත් අපේ වපසරයෙන් අපේ අවශ්‍යතාවයන් ලබා ගන්නට බැරි බවක් මට තේරුම් අරගෙන ඉදිරියට ගමන් කිරීමට ඔබගේ කරුණාව දුන මැනවි. යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන්. අද දවසේදීත් මේ දේව වචනය ඔබ හැම කෙනෙකුගේම ජීවිතවලට ආශිර්වාදයක්ම වේවා. ජේසු පිහිටයි.